මොකද දළදා මාලිගාවේ වැඩ ඉන්න මාලේ වහල සහ දළදා මාලිගාවේ පෙති උළු තියෙන්නේ. නිතරම උඩවත්ත කැලෙන් එන රිලව් දළදා මාලිගාවේ මේ පෙති උළු අවුස්සනවා ගලවනවා. ඉතින් වැහි කාලෙට තෙමෙනකොට දළදා වහන්සේ වැඩ ඉන්න කුටියටත් වැහි වතුර ගලාගෙන එනවා. ඉතින් මේක හදන්න අපි වහල හදන අය නගපුවම කවුරුත් නගින්න බයයි. මොකද එදා රැට බුදියන්න බැයිලු. මේ වහලේ උඩ නැග්ගහම ඒගොල්ලන්ට මේක වද දෙනවලු. ඉතින් කවුරුත් නගින්න බයයි මේ දළදා වහන්සේ වැඩ ඉන්න කුටිය උඩ මේ උළු රිලව් ගලවපුවාම ඒ තෙමෙන තැන් වහගන්න හරිම අමාරු ප්‍රශ්නයක් අපිට තිබුණා. පස්සේ ඔක ගැන කල්පනා කර කර ඉන්නකොට දළදා මාලිගාවේ 1986-87 තේවාවේ හිටියේ අස්කිරි පාර්ශ්වයේ පලිපාන ශ්‍රී චන්දනන්ද මහානායක හාමුදුරුවෝ යටතේ ආදානමළු ගෙඩිගේ විහාරයේ බාරකාර උඩුවාවල චන්දානන්ද නායක ස්වාමීන් වහන්සේ තමයි තේවාවේ හිටියේ. පස්සේ නායක හාමුදුරුවෝ මට කිව්වා නිල්මතුමා අපි මේක ගැන වහම් පියවරක් ගන්න වෙනවා. මොකද නැත්තම් වැඩ ඉන්න කුටියේ මේක දැන් සෑහෙන ප්‍රශ්නයක් අපිට. ඉතින් නායක හාමුදුරුවෝ කරපු වැඩේ නිලම ඉන්නකෝ අපි මේක පන්රක් ගැට ගහමු දළදා හාමුදුරන්ට. අපි හොඳ චේතනාවෙන් කරේ මේ වැඩේ හරියන්න අපි දෙන්නවත් බේරලා කියලා උඩ පිරිත් කියලා රෑ උඩමාලේ පල්ලෙමාලේ පන්රු ගැට ගැහුවා. මටත් එන්න කියලා මේ දැන් ජනවාරි 1 වෙනිදා මේක උනේ අපිට හාස්කමක් පෙන්වන්න දවස් 7ක් ඇතුළතදී කියලා නායක හාමුදුරුවෝ එදා ජනවාරි 1 වෙනිදා හැන්දෑවම පන්රු ගැට ගැහුවා. කොහොම ඉන්නකොට එක පාටම අපිට කෝල් එකක් ආවා ජනවාරි 6 වෙනිදා මේ කෝල් එකක් ආවා අගමැතිතුමා 7 වෙනිදා කුණ්ඩසාල ආසනේ උදාගම් වැඩ සටහනකට එනවා. ඒ එන ගමන් 6 වෙනිදා මේ හන්දෑවේ මාලිගාවට එනවා. හරියට අගමැතිතුමා 6 මාට ආවා. ආපු ගමන්ම කෙලීම දැන් මම දැන් කන්තරුවට ආවෙත් නැහැ. කෙලිම උඩ මාල්ටම ගියා. මං හිතුවා දැන් උඩ ගිහිල්ලා වැදලා නායකහඳුන් තන ගාන පල්ලයට එන්න තමයි මේ යන්නේ කියලා උඩට ගියා. ඊයේ ගමන් කන්නු ළඟට ගියේ ගමන්ම මල් පූජා කළා නායකහඳුන්. මේක නායකහඳුන්ටයි නිලමටයි කරන්න බෑ. මේ වැඩේ මම බාර ගන්නවා. මම මේක සෙවන අරමුදලෙන් කරනවා. නායකහඳුන් දන්නවද මට වෙච්ච වැඩ? කියලා දැන් මේ නායකහඳුන්ට කියනවා. නායකහඳුන් මොකක්ද ගමෙත්තුමා උනේ? හඳුනේ එදා පළවෙනිදා මම ගිහිල්ලා බුදියා ගන්න හැදුවා බුදියා ගන්න දෙන්නෙම නෑ මට. මට හීනෙන් ඇවිල්ලා මගේ බෙල්ල මිරිකලා සෙවණින් කරපන් සෙවණ අරමුදලින් කරපන් මේක කරපන් කිගේ බෙල්ල මිරිකනවා මුල් ඇඳුම් ඇඳගත්ත කෙනෙක් මට මූණ පේන්නේ නෑ මට ඇවිල්ලා මේ කරදර කරනවා කිව්වා. ආයකාන්තර ගත්ත කට්ටම කිව්වා ඔබතුමා දන්නවද කවුද මුල් ඇඳුම් ඇඳගෙන ආවේ කියලා. එතකොට මෙයා කිව්වා නෑ හිටපු දීවර්ණීම කෙනෙක්වත් එන්නේ නැද්ද දන්නේ නැහැ නායකහඳුන්. නෑ. දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්නේ දැඩි මුණ්ඩ දෙයියෝ. පෙරහැරට ඇසල කපගෙන ඉන්නේ අලුත් නුවරින්. දළදා හාමුදුරුවෝ ආරක්ෂා කරන්නේ කන්ද උඩරට දැඩි මුණ්ඩ දෙයි හාමුදුරන්ගේ ඇඳුම මුල් ඇඳුම. දැඩි මුණ්ඩ දෙයි හාමුදුරන්ට මම පන්රක් ගැට ගැව්වා කියලා නායකහඳුරුවෝ කිව්වා. එතකොට මම අගමැතිතුමා මොකද්ද හාමුදුරනේ පන්ර කියලා. නෑ අපිව මේකෙන් ගලවලා දෙන්න කියලා පඩුවක් ගැට ගැවුවම දැඩිමුණ දෙයියන්ට කිව්වා. මෙවැනි වටිනා වැඩසටහන් නැරඹීමට ජයමග TV YouTube නාලිකාව සබස්ක්‍රයිබ් කර සීනුව ලකුණ ක්ලික් කරන්න.